Alright guys, මොනවද වෙන්නේ? අද මම ඇවිල්ලා ඉන්නේ පොඩි වෙනස්ම જાතියේ වීඩියෝ එකක් ගන්න. කලින් කරලා නැහැ මේ වගේ වීඩියෝ එකක්. අපි අද පාරක් හදමුනේ. මේ පාර තියෙන්නේ නාපිපි රෝඩ් එකේ. අපි කරන වැඩේ මම ඔයගලන්ට පෙන්නන්නම් ඉතින් ෂේප් එකේ. පටන් ගන්න කලින් අපි PPE ටික දාගෙන ගේමට සෙට් වෙමු. Let's go. අපි දැන් ඇවිල්ලා ඉන්නේ හෙබ්ස් කියලා කම්පැනි එක මේ ඒගොල්ලන්ගේ පොඩි යාඩ් එකක් වගේ තියෙනවා. අපි ඒකට තමයි ඇවිල්ලා ඉන්නේ. මෙතන ට්‍රක් එකක් යනවා. ඒගොල්ලන්ගේ යටතේ තමයි අපි කොන්ට්‍රැක්ටිං ටික ගන්නෙ. අසවනේ කර. What's up? Why didn't you sleep? I don't sleep, eh? Say what's up, say what's up. Oh, hi. How's it going, father? Okay, good. Once we've shortcut about 20, 30, 40 metres, Yeah. we can start ripping that out. Let's go. Alright guys, අපි කට්ටිය ඔක්කොම අතන සෙට් වෙලා ඉන්නේ. පොඩි ප්‍රී ස්ටාර්ට් එකක් වගේ තිබ්බා. හැබැයි අපේ ඩිගර්ස් ටික ඇවිල්ලා තියෙනවා. අතනත් තව ඩිගර් එකක් පාක් කරලා තියෙනවා. මේ ලයිට් ටවර් එක සෙට් කරලා තියෙන්නේ. මම දැන් ඒක පොඩ්ඩක් සෙට් කරලා බැලුවා. දැන් අපි ට්‍රැෆික් කන්ට්‍රෝල් එක සෙට් වෙනකන් ඉන්නේ. ඒගොල්ලන් ෆුල් සෙටප් එක කරාට පස්සේ අපි ගිහලා start the job brother. Alright guys, අපි දැන් මෙතන මාක් අවුට් කරලා තියෙන්නේ කොච්චර කපන්න ඕනද කියලා පාර. අපි මෙතනින් කපලා අතුල් පැත්ත දැන් ඔයාලට පේනවා ඇති මෙතන hot mix එකේම hot mix කියන්නේ මේ දාලා තියෙන පාර. අපි මෙතන පාර හැරුවාම මම පෙන්නන්න යට කලින් හදපු කට්ටිය හරි ගල නෙමෙයිලු දාලා තියෙන්නේ. ඒකන්ද තමයි දැන් අපි ආයෙත් ඇවිල්ලා ඒක කරෙක්ට් කරන්න ඕනේ. අපි හරි ගල් ටික දාලා හදන්න ඕනේ. අපි දැන් කපන තැන මාක් කරලා තියෙන්නේ මෙහෙම නාපිපි රෝඩ් එක. මේ තමයි ඕක්ලන්ඩ් සිටි එකේ අතරම මේ පාරේ තමයි ඕක්ලන්ඩ් වල ගණන් වැඩිම ගෙවල් තියෙන පාරක් තමයි නාපිපි රෝඩ් එක කියන්නේ. මේ පැත්තට ගියාම මිෂන් බේ, මේ පැත්තට ගියාම සිටි සෙන්ටර්, මෝටර් වේ කොහොම තියෙනවා. මේ තාර වගේ තියෙන එක. ඒගොල්ලන් පේනවා ඇති. ඒගොල්ලන් ලේයර්ස් දෙකක් තුනක් දාලා තියෙනවා. Alright guys, transport එකෙන් දෙවෙනි ඩිගර් එකක් දැස්සුවා. ඒගොල්ලන් පැක් අප් කරලා යනවා. එක එක්ස්කවේටර් එකක් අනිත් පැත්තෙන් පටන් ගන්නවා. අනිත් එක්ස්කවේටර් එක මේ පැත්තෙන් පටන් ගන්නවා. හාරන්න පටන්ගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මේ සයිට් එක පට්ට ලොකුයි, පට්ට දිගයි. ඒකන්ද අද ෆුල්ම නයිට් එකක්. අර එහා පැත්තේ ටවර් ලයිට් එක පේන්නේ. ඒ ටවර් ලයිට් එක පහු කරගෙන යනකම් යනවා. 140 meters 140ක් හාරන්න ඕනේ අපි. ආයෙත් අලුතෙන් කප් බේස් එක දානවා. අනිත් දිග එක එහා පැත්තෙන් පටන්ගෙන වගේ තාම ඒ හරියටම කපලා නැහැ. ඒත් ආයෙත් දැන් ටිකක් හාරලා එතනින් අයින් කරන සීන් එකක් තියෙන්නේ මේ පැත්තේ. කරන එක්කෙනා මෙතන තාම එයා අරහේ කපාගෙන එන ගමන් අපිට වෙලා මදි වෙන හින්දා අපි කරපු වැඩේ ටක් දාලා මේ අනිත් දිග එක පටන් ගත්තා මේ කොනෙන්. අර මෙතන එඩ්ජ් එකටම යනකම් අපි හාරලා නැහැ. අර කපාගෙන ආවට පස්සේ then we're gonna dig the edge as well. ඔයගලන්ට පේනවද මෙතන පාටවල් දෙකක් තියෙනවා. මේ තමයි කලින් දාලා තිබ්බ ඒ කියන්නේ ඔරිජිනල් පාරේ ගල් ටික. ඊට පස්සේ මේක පාර හදපු කට්ටිය තව ටිකක් මෙහාට පාර එක්ස්ටෙන්ඩ් කරලා පාර ඩිප් කරලා තියෙන වැඩි කරලා තියෙන පළල. ඒ වැඩි කරලා තියෙන ටිකට ඒගොල්ලන් යටට දාලා තියෙන ගල් මේ ගල් වීක් ගල් జాතියක්. ඉතින් ඒක හන්දා මේ එතන කොනෙන් පාර බහින්න පටන්. ඒ බහින හින්දා තමයි අපි අලුතෙන් ඇවිල්ලා දැන් මේක ආයෙත් හාරලා ආයෙත් හරි ගල් දාලා හරි කම්ප්‍රෙෂන් එකට තලලා ඊට පස්සේ අපි උඩින් දානවා මේ කොන්ක්‍රීට් ලේයර් එකක්. 2:12 වෙලාව. මේ 8 වෙනකොට අපි මේක රෙඩි කරලා තියන්න ඕනේ කොන්ක්‍රීට් වලට. පුළුවන්ද කරන්න? මම හිතන්නේ පුළුවන්.
කට්ටිය සෙට් වෙලා මේ ගේමට බැස්සන of course පුළුවන්. දැන් අනිත් පැත්තෙන් කපලා ඉවර වෙන්න යන්නේ අපි හිතුවේ නෑ ගොඩක් මෙච්චර වෙලා ඇයි කියලා ඒගොල්ලන්ට මේ පාර කපන්න. හැබැයි පාර ඔයගොල්ලන්ට පේනවා ඇති මාරම මේ තික්. මෙතන මිලිමීටර් 60ක් 70ක් විතර ඇති. ඒත් මේක යනවා මිලිමීටර් 200ක් විතර මේ පල්ලෙහාට. පොලිස් නෑ එතන බාන්න පට්ටේ දෙන නාය ගිහිල්ලා. Blind boy in this digger, Raji boy in that digger. We're on, guys, we're on. So මෙතන තමයි අර මේ තාර 300 250 300ට වගේ තියනවා කියලා කිව්වේ. ඊට පස්සේ අපි කරපු වැඩේ ටක් ගාලා අපේ තව ඩිගර් එකක් තිබ්බා. මේක 8 ටන් එකක් 8 ටන් ඩිගර් එකක්. මේක හැබැයි එකක් තියෙනවා. මේ බකට් එක කියන්නේ හරවන්න පුළුවන් එක එක ඇන්ගල්ස් වලට හරවන්න පුළුවන් බකට් එකෙන්. ඉතින් දැන් රාජ් කරන වැඩේ මේ බකට් එක අර ඇන්ගල් කරලා මේ තියෙන්නේ අර මං කිව්වේ අර ලූස් ගල් දාලා ඒගොල්ලන් මේ පාර හදලා තියෙන්නේ කියලා. අර මේ එක්ස්ටෙන්ඩ් කරපු කෑල්ල අපි තව ටිකක් හාරලා තියෙන්නේ. අපි තව ටිකක් හාරලා ඒ කලින් දාලා තියෙන ගල් ටික ඔක්කොම එළියට අරගෙන අපි අලුතෙන් TNZ40 මම දන්නේ නැහැ ඒකට සිංහලෙන් මොනවද කියන්නේ කියලා. ඒ ගල් දාලා අපි ආයෙත් කම්පැක්ට් කරනවා. ඉතින් අපි කරන හැටි මේ big plate compactor එක ගෙනල්ලා ඒක load කරලා බේස් එක හොඳට තලලා ඊට පස්සේ ඒක උඩින් තමයි අපි අද කොන්ක්‍රීට් දාන්න යන්නේ. Let's go. දැන් වෙලාව උදේ 3:52යි. මීටර් 45යි ගලවන්න ඕන කෑල්ල ටික අවුට් කරලා තියෙන්නේ 45ට යනකම් මෙතන තාම කොල්ලෝ ටික මේ අරකනම් අදිනවා. තියෙන තාර ටික නම් ගලවනවා. මං අනිත් පැත්තෙන් පෙන්නන්නම් මෙතන පක්කයක් තියෙනවා. දැන් ඩිගර්ස් හතරක් යනවා එක දිගට. මේ තියෙන්නේ අර ඒගොල්ලන් දාලා තියෙන්නේ වැරදි ගල් జాතියක්. ඒ ගල් జాතිය දාන්නේ සාමාන්‍යයෙන් වතුර ගලාගෙන යන්න පුළුවන් තැන් වලට තමයි. ඒකට කියන්නේ ඩ්‍රේනේජ් මෙටල් කියලා. මම දන්නේ නැහැ සිංහලෙන් මොකක්ද ඒකට කියන්නේ කියලා. ඩ්‍රේනේජ් මෙටල් දාලා ඒක උඩින් gap 65 කියලා ඊට වඩා නෑ මේ gap 40 කියලා ඊට වඩා ලොකු ගලක් දාලා ඒක කම්පැක්ට් කරලා තියෙනවා. ඉතින් ඒකින් තමයි ඒක ෆේල් වෙන්නේ. Check this out, action packed. Guy from in the house. Then මෙතන මේ base layer එක කම්පැක්ට් කරනවා. ඒක කම්පැක්ට් කරලා ඊට පස්සේ ඒක උඩින් තමයි අපි දැන් TNZ ගේන්න යන්නේ. So guys, we are having a bit of a delay with the trucks. Trucks are getting a bit late to come. So the අතන උඩරන් පේනවා ගන්න අතෙන්ට යනකම් ඔක්කොම දැන් එළියට ගන්න මේ ගල් ටික මෙටල් ටික ඔක්කොම අතෙන්ට දාලා තියෙන්නේ. අතන ඉඳන් රාජ් ක්ලීන් කරගෙන ඇවිල්ලා තියෙන අර කොනේම පේන ඩිගර් එක ලයිට් එක පේනවා. එතන ඒ ටික ඔක්කොම රාජ් ක්ලීන් කරලා තියෙන්නේ. අපි දැන් ඉතින් බලාගෙන ඉන්නේ ට්‍රක්ස් ටික එනකන්. ඉතින් guys ට්‍රක්ස් ටික එනකන් මං කීකේ හිටියා වගේ මේ නාපිපි රෝඩ් කියන රෝඩ් එකේ තමයි මේ ඕක්ලන්ඩ් වල ඇත්තටම ගණන්ම ගෙවල් ටික තියෙන්නේ. පට්ටම view එකක් තියෙනවා. මෙතන මේ පැත්තේ උඩ තියෙන කන්ද අතන ඉස්සරහින් මේ වංගුවෙන් ගියාම පාරවල් දෙකක්. මොකද උඩින් ඉඳලා බැලුවාම full කෙලින්ම view එකත් එක්ක city එක පේනවා. අර එහා පැත්තෙන් මේ පැත්තෙන් තව ටිකක් මේ පැත්තට ගියාම පෝට් එක පේනවා. මාරම ගති. Alright guys, අපි දැන් TNZ40 එක ගෙනල්ලා තියෙන්නේ. මම ඕගොල්ලන්ට ඉස්සල්ලාම පරණ තිබ්බ ගල් ටික පෙන්නන්නම්. මේ තියෙන පරණ තිබ්බ ගල් ටික. ඔයගොල්ලන්ට පේනවා ඇති නිකන් ලොකු ගල් జాතියක්. මේ ඩ්‍රේනේජ් මෙටල් කියන්නේ ගල් වලට. මේ මෙටල් කියලා කියන්නේ ගල් වලට. මාත් දැනගෙන හිටියේ නෑ. එන්න මේ තියෙන්නේ TNZ40.
ඒ TNZ40 වලට AB40 කියලා කියනවා. ටෙස්ට් කරලා තියෙන මෙටල් జాතියක්, ගල් జాතියක්. ඒගොල්ලන් කම්ප්‍රෙෂන් ටෙස්ට් කරනවා, කම්පැක්ෂන් ටෙස්ට් කරනවා, කම්පැක්ෂන් ටෙස්ට් ඔක්කොම කරලා ඒක හන්ද තමයි ඕක්ලන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් මේ ගල් జాතිය අප්‍රූව් කරලා තියෙන්නේ පාරවල් හදන්න. දැන් රාජ් කෑන්නේ ගෙනාවු TNZ40 ටික අර අපි කපපු වල ඇතුළට දානවා. අපි ඒක ලේයර්ස් වලින් තමයි දාන්නේ. දැන් මෙතන ෆස්ට් ලේයර් එක දාලා තියෙනවා. දැන් ඊට පස්සේ ඒක කම්පැක්ට් කරලා තියෙන්නේ. කම්පැක්ට් කියන්නේ රෝල් මේ ප්ලේට් එකෙන් තනලා තියෙන්නේ. දැන් ඉතුරු ලේයර් එක දානවා ඇතුළට. මේ තියෙන ක්ලෙග් එක මේකෙන් තමයි කම්පැක්ෂන් එක කොච්චර වැටලා තියෙනවද කියලා බලන්නේ. වෙන්නේ guys එලියත් වැටිගෙන එනවා. අපි තාම වැඩ bro, අපි තාම වැඩ. Whoa, full hectic mate, full hectic. මේ scene එක තියෙන්නේ අපි දැන් උදේ 6යි මාර්ග විතර ඇති. පෙන්නන්නම් අපේ view එක. Wow, epic guys, epic. view එක solid. කට්ටිය බෝට්ටු පදිනවා. ඒවා හිතා ගන්න පුළුවන්. Let's go. අපිට මේ තියෙන අර ගහ. Angel on the roller. Boys still out there working, mate. අපර දැන් පාන්දරත් වෙලා පාන්දර කියන්නේ එළියත් ඇවිල්ලා. මේ පැත්තෙන් රාජ් වැඩිපුර වැටලා තියෙන TNZ ටික ගාන්ට ලෙවල් එකට ඉතර ගන්නවා. ඊට පස්සේ ජූනියර් එක රෝල් කරනවා. මොනවද වෙන්නේ guys? දැන් කොහමද පාර? ඉස්සෙල්ලා තිබ්බට වඩා අපි ආයරුවාම ඔයගලන් දකින්න නැති තිබ්බ විදිය අපි දැන් TNZ දාලා අපි රෝල් කරලා ගාන්ට මේක සෙට් කරලා ගත්තාම ඔයගලන්ට පේනවා ඇති කොහමද පාර තියෙන්නේ කියලා. දැන් මේක තව ටිකක් රෝල් කරලා ඊට පස්සේ මිලිමීටර් 100ක කොන්ක්‍රීට් තත්ත්වයක් දානවා මේකට. මෙතෙන්ට විතර යනකම් කොන්ක්‍රීට් වෙනවා. මේ හරියට විතර යනකම්. ඊපස්සේ එතනින් එහාට මේ ටික ඔක්කොම තාර. අර පැත්තේ ඉඳලා බැලුවාම පට්ට ලස්සනයි දැන්. ඒකට උඩටම අරගෙන ගාන්තිම ලේ එක තාර වලට දාලා මේක තමයි කර්බ් ඇන්ඩ් channel එක. ඔක්කොම මේ පැත්තෙන් වතුර ලස්සනට channel එකට වැටිලා channel එක දිගේ ගලාගෙන ගිහිල්ලා සෙස් පිට් එකට වැටිලා සෙස් පිට් එකෙන් කෙලින්ම මුහුදට boys. That's what's up. Guys, මම කලින් කිව්වා වගේ මිලිමීටර් 100ක කොන්ක්‍රීට් තට්ටුවක් දාන්න යන්නේ. ඒකට අතන අර වගේ තමයි ෆිනිෂ් ලෙවල් එක සෙට් වෙන්නේ. boys ලා ටික වැඩ මේ මුළු පාරම කොන්ක්‍රීට් කරනවා. මම හිතන්නේ කොන්ක්‍රීට් ට්‍රක් 30ක් විතර අද එන සීන් එකක් තියෙනවා. තව ට්‍රක් එකක් ඇවිල්ලා ready to go. ආර පැත්තට ගිහලා බලන්න. Anyways guys, මේක තමයි සීන් එක. ඊයේ රෑ 10 මාට විතර පටන් ගත්තේ. දැන් උදේ 9යි. Still going. ඒක තමයි construction life එක bro. You know, in the end of the day, it's good. It's kind of satisfying, you know, to see something being built. So that's it. මම මෙතනින් කැපෙනවා. What's happening bro? Out. සොකරි රැප් එක කටපාඩම් සුවඳ පැතිරුණ රතු කහ කොළ සායම් ඔබේ ෂෝටි තියලා ගියොත් කොල්ලෝ අවදානම් අපි බීච් දාපු ගමන් හින නලවන්නම් පොඩි චේන් කැල කරේ මේක මගේ තාලේ රොම් මේසේ අපි සෙට්